හරි. අගන වැඩි මේක කියන්නේ තරගයකදී එහි තරගකරුවන්ට ආනත තලයක් දිගේ ඉහළට දිව යාමටත් සිරස් ඉනිමගක් දිගේ ඉහළට නැගීමටත් අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට ලිස්සා යාමටත් සිදුවිය. ඒ සඳහා භාවිතා කරන ලද ආනත තල දෙකෙහි සිරස් ඉනිමගෙහි පැතිපෙනුම පිළිවෙලින් AC, DE සහ CD මගින් රූපය දැක්වේ. මෙහි ABE යනු තිරස් තලයක් වන අතර AC සමානයි BE සමානයි 50 මීටරද CAB අංශක 26යි කලා 10ද වේ. අපිට තියෙනවා ඊට පස්සේ කියනවා ABE ට BCD ලම්බද DC සමානයි BC ද වේ. ඔය කියන තොරතුරු ටික චුට්ටක් බලමු මොකද්ද කියන්නේ කියලා. ඔය කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔය ඇඳලා තියෙන රූප සටහන ඔයාලත් පොතේ අනිවාර්යෙන් ඇඳගන්න. ආගන්න. මෙන්න මෙයා D. මෙන්න මෙතන C. මෙයා A. මෙයා B. මෙයා E. ඔය තොරතුරු ටික මේ රූප සටහනේ ලකුණු කරගත්තොත් මොනවද මේ කියන්නේ කියලා බලන්න විශේෂයෙන්ම කියන තොරතුරු ටික බලන්න. මෙතන කියන්නේ තරගකරුවන්ට ආනත තලයක් දිගේ ඉහළට දිව යාමත් සිරස් ඉනිමගක් දිගේ ඉහළට නැගීමටත් අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට ලිසා යාමටත් සිදු වේ. කියන්නේ මෙහෙම ආනත තලයේ දිගේ දිය වෙන කෙනා සිරස් ඉනිමග දිගේ නැගලා ආයෙ ලිස්සලා යනවා කියන කතාවනේ කියන්නේ. ඔක තමයි කතන්දරය. ඒ සඳහා භාවිතා කරන ලද ආනත තල දෙකෙහි සිරස් ඉනිමගෙහි පැතිපෙනුම පිළිවෙලින් මම පැත්තෙන් බැලුවාම පේන විදිය. ඉනිමගේ හේතු කරලා දිනදී පැත්තෙන් බැලුවාම පේන විදිය දීලා තියෙනවා. ඔය විදිහට මෙහි ABE යනු තිරස් තලයක් වන අතර මේක තිරස් තලයක්. ABE කියන්නේ මේක තිරස් තලයක් කියලා කියන්නේ. හරි. ඒතර මේකේ තිරස් තලයක් කියලා කියන්නේ ABE ට BCD ලම්බකද? එහෙනම් මෙතන ලම්බකයි. මෙතන අංශක 90ක් හැදෙනවා පොතේ. කෝණේ අංශක 90යි. මෙන්න මෙතන කෝණේ අංශක 90යි. හරි. ඊට පස්සේ AC සමානයි B. කෙනා මෙන්න මෙයා මෙන්න මේ BE ට සමානයි. AC BE ට සමානයි. මෙන්න මෙයාට සමානයි 50යි. එතන මේ ටිකත් 50යි මීටර. මෙයත් කොච්චරද? 50යි මීටර. ඕකනේ කියන්නේ. CAB කෝණය CAB CAB කෝණය මෙන්න මේ කෝණය අංශක 26යි කලා 10යි අංශක 26යි කලා 10යි කියලා තියෙනවා. මෙන්න මේ කෝණය CAB කියන කෝණය අංශක 26යි කලා 10යි කියලා දීලා තියෙනවා. එතකොට DC සහ BC සමානයි. DC සහ BC සමානයි. DC සහ BC කවුද? DC මෙයා. BC මෙයා. ඔය දෙන්න සමානයි. ඉරි තුනක් ගාලා දෙන්නේ දෙන්න. ඉතින් ඔය තොරතුරුත් එක්ක අපින් අහන්නේ මොකද්ද? මේ දීලා දෙන තොරතුරු ටික මුලින්ම පිටපත් කරගෙන රූපේ අඳින්න ඕනේ. දල රූප සටහන ඇතුලේ මේ තොරතුරු ටික ලකුණු කරන්න ඕනේ. ඊට අමතරව පුතේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE හි ආනතිය. DE හි ආනතිය කියන්නේ කවුද? මෙන්න මෙයානේ ඔය කියන්නේ. DEB කියන මෙන්න මේ කෝණය AC හි ආනතියත් එනම් CAB අතර වෙනසත් අංශක 15කට වඩා වැඩි බව පෙන්වනවා. ඒ කෝණ දෙක අතර ආනතිය අතර වෙනස අංශක 15කට වඩා වැඩි කියලා පෙන්වන්න දෙන විදිහට මෙතන එකක් හොයලා තියෙන දැනට. අපේ ටාගට් එක මෙන්න මෙතන කෝණේ හොයාගන්න එක. ඒතකොට මූලික අරමුණ ඔන්න ඕක. ඔතෙන්ට යන එක තමයි වැඩි. මූලික අරමුණ මෙන්න මෙයා හොයාගන්න එක පුතේ. මෙන්න මෙයා හොයාගත්තොත් නේද ඔයාලට පුළුවන් මේ දෙන්න අතර වෙනස ගන්න. තේරුම් ගන්න ගාන කියන්නේ. මේ රූපේ හරියට පැහැදිලිනේ. එතන පොතේ AC කියන මේ ඉනිමගේ ආනතිය දීලා තියෙනවා. ගානේ දීලා තියෙනවා. ඒ තොරතුරු වලට අවධානය දෙන්න. මොකද්ද කියලා තියෙන්නේ? CAB කියන්නේ කවුද? CAB. මෙන්න මේ කෝණය අංශක 26යි කලා 10යි කියලා තියෙනවා. ABE කියන මේ රේඛා ඛණ්ඩෙට BCD ලම්බයිලු. BCD කියන මේ රේඛාව ලම්බකයි. ලම්බකයි කියන්නේ අමුතු සෙල්ලමක් නෙමෙයි. මෙයා තිරස් කියලා තියෙනවනේ කොහොමද? එහෙනම් මෙයා තිරස් නම් මෙයා සිරස්. මොකද ලම්බකයිනේ. ලම්බකයි කියන එකේ සරල අදහස අතරමැද අංශක 90ක කෝණයක් හදනවා. ඒ රේඛා දෙක ඡේදනය වෙන ලක්ෂ දෙක අතරත
රේඛා දෙක ඡේදනය වෙන මොහොතේදී එම ස්ථානයේ හැදෙන කෝණය අංශක 90යි. කියලා පෙන්වන්න තියෙන්නේ. තේරෙනවද වැඩි? ඒතර මෙන්න මේ රේඛාවත් අතර කෝණය අංශක 90යි. ඒක පැහැදිලිද? හරි. එතනින් පස්සේ තව විශේෂ දෙයක් කියලා තියෙනවා. AC සහ BE සමානයිලු. AC කියන මෙන්න මේ දිග BE කියන මෙයාට සමානයිලු සහ ඒ දෙන්නම 50 මීටරලු. පැහැදිලිද වැඩි? පැහැදිලි. හරි. ඊට පස්සේ අපිට තව දීලා තියෙනවා DC දිග. DC මෙන්න මේ දිගත් සමානයි කියලා. ඒකට අගයක් කියලා නැහැ. අපේ ගානේ අහන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේ කෝණේ අතර වෙනස, කෝණවල විශාලත්වය අතර වෙනස අංශක 15ට වඩා වැඩි බව පෙන්වනවා. ඒ වුණාට ඒකට අපිට මෙයා හොයාගන්න වෙනවා. තේරුණාද වැඩි? මේක හොයාගන්න වෙනවා. පැහැදිලිද? ඒක හොයාගන්න අපිට යන්න දෙන ටාගට් එක තමයි මේ තියෙන්නේ. අපිට මුලින්ම පුළුවන් වුණොත් අහගන්න. ගාන හදන හැටි අපි පොඩි ඇනලයිස් කරලා ඉවරලා කරමු. ඔයාට පුළුවන් නම් මෙන්න මේ BC දිග හොයාගන්න. කවුද? BC දිග හොයාගන්න පුළුවන් නම්. හරි. එතකොට BC සහ DC සමාන නිසා BC ගේ අගේ දෙකෙන් වැඩි කරලා සම්පූර්ණ DB දිග හොයන්න පුළුවන්. මෙන්න මේ දිග හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එයා දැනගත්තට පස්සේ එයා දන්නවා මෙයා දන්නවා මේ පාදය දන්නවා. ඒතර මේ කෝණේ හොයන්න බැරිද? පුළුවන්. ඕකට තමයි ටාගට් එක. හැබැයි ඒකට යන්න නිකන් බෑ. ඔයාට සිද්ධ වෙනවා BC හොයන්න. BC හොයාගෙන ඉවරලා BD එයාගේ දෙකෙන් වැඩි කරලා ගන්න. ඒ හොයාගත්ත BD සහ මෙන්න මේ 50 පාවිච්චි කරලා මෙතන කෝණයට ටාගට් කරන්න ඕනේ. පැහැදිලිව තේරුම් ගන්න වැඩේ කොට දාගන්න. අපි මුලින්ම කරන්නේ මෙන්න මේ BC දිග හොයාගන්න යන එක. නිකන් අරමුණක් නැතුව ඔහේ ලියන්න එපා. ගානේ මොකද්ද කරන්න කියන එක හොඳට තේරුම් ගන්න. අපේ ටාගට් එක මෙතන වුණාට ඒකට කෙලින්ම යන්න බෑනේ දෙන්න. කොහොමත් පුතේ විභාග ගානක් ඇතුලේ මේ කොටස් දෙක අනිවාර්යයි. පාදයක් හොයන්න දිනවා කෝණයක් හොයන්න දිනවා. ඔක මුලින් පාදෙද මුලින් කෝණෙද කියලා නැහැ. ඔය දෙක අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ලකුණු දෙන්නේ ඒවත් එක්ක තමයි. පැහැදිලිද? එහෙනම් දැන් ඔයාට පුළුවන් මෙතන ඍජු කෝණී ත්‍රිකෝණ ගොඩක් තියෙනවානේ. මෙතන ලම්බක හින්දා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙයාටත් ලම්බකයි කියලා දාගන්න පුළුවන්. ඔයාලට ටාගට් එක මෙන්න මේ කෝණයේ හැසිරෙන් මෙයා හොයන එකනේ. එහෙනම් වෙනම රූප අඳින්න ගියොත් කරදර නිසා අපි මේ ත්‍රිකෝණේ නම ලියමු. ABC මොන කෝණී ත්‍රිකෝණයද මෙයා? ඍජු කෝණී ත්‍රිකෝණය සලකා. ABC ඍජු කෝණී ත්‍රිකෝණය සලකා. හරි. දැන් ඔයාගේ ටාගට් එක දැනට අවසාන පරමාර්ථය මේක තමයි. දැනට කරන්න තියෙන්නේ මොකද්ද? BC හොයාගන්න. පැහැදිලිද වැඩි? ඇයි BC හොයන්න කියලා දන්නවනේ. BC හොයාගත්තොත් මේක හොයාගන්න පුළුවන්. දෙන්නම සමාන. ඒතර සම්පූර්ණ එක හොයාගන්න පුළුවන්. හරි. දැන් BC හොයන්න කලින් ඔයාට දන්න එකම කෝණේ මේ ත්‍රිකෝණේ මේ සම්පූර්ණ රූප සරහනේ දන්න අගයක් වශයෙන් දන්න එකම කෝණේ මෙයා. මෙයා එක්කනේ මේ වැඩේ කරන්නේ. අපි කතා කරන ඔය ABC කියන ඍජු කෝණී ත්‍රිකෝණේ තමයි මෙයා ඉන්නේ. එහෙනම් ඔයා හිතන්න මේ කෝණයට දැනෙන විදිහට මෙන්න මේ සුළු කෝණයට සාපේක්ෂව ඔය හොයන්න යන කෙනා කවුද? අපි දැනට හොයන්න යන්නේ BC නේ. මේ කෝණයට දැනෙන විදිහට BC කවුද? කවුද BC? සම්මුඛ පාදය. හරි. එතකොට BC හොයාගන්න කෙනානේ. හොයාගන්න නියමිත කෙනා BC. BCට අමතරව තේරුම් ගන්න අපි මේ ABC ත්‍රිකෝණේ දන්නේ මෙයාව. මෙයා කවුද? අංශක 90 ඉස්සරහින් ඉන්න නිසා මෙයා කවුද? කර්ණය. එහෙනම් සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙනවා නම් මෙතනදී දාන්න ඕනේ කවුද? සම්මුඛ පාදයේ කර්ණය sin. සම්මුඛ පාදයේ කර්ණය සම්බන්ධ වෙනවා අපි දාන්න ඕනේ මොනවාද? sin. පැහැදිලිද වැඩේ? sin තමයි දාන්න තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් ලියමු. මොකද්ද ලියන්න තියෙන්නේ? මෙයාගේ නමනේ. අපි ලියමු මෙන්න මෙහෙම. sin CAB සමානයි. පළවෙනියට මම මේ ලියන්නේ නිකම්ම අගයන් නොදා නම් වලින්. සම්මුඛ පාදය sin CAB. CAB කියන කෝණය මෙයාගේ සම්මුඛ පාදය කවුද? BC. සම්මුඛ පාදය BC. කර්ණය AC. දැන් අගයන් දාමු. sin CAB වෙනුවට sin අංශක 26යි කලා 10 සමානයි
දන්නේ නෑ DC. ඉතින් ඌ එහෙම්මම තියන්න. AC අපි දන්නවා. කීයද? 50යි මීටර. right. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ලඝු පොත අරන් ත්‍රිකෝණමිතික වගු පොත අරන් sin කීයද හොයන්න තියෙන්නේ? sin 26යි කලා 10 හොයන්න. sin 26යි කලා 10. 26යි කලා 10. හොයමු. sin 26යි කලා 10 ප්‍රකෘති sin පිටුවේ අංශක 26යි කලා 10 අංශක 26යි කලා 10 0.4යි 4යි 1යි බිඳුව 0.4යි 4යි 1යි බිඳුව සමානයි BC බෙදීම 50. එහෙනම් මේ 50 මෙහෙට හරස් ගුණිතය දැම්මොත් ඔයාට BC හොයාගන්න පුළුවන් 0.4යි 4යි 1යි බිඳුව වැඩි කිරීම 50යි මීටර. එතකොට උත්තරයකට යන්න පුළුවන් BC ට. වැඩි කරමු පුතේ. දශම බිඳුවේ 50 මේ බිඳුව මෙයාට දුන්නොත් 4.41 කියලා ගන්න පුළුවන්. අග බිඳුව නොසලකා හැරලා එයා 5න් වැඩි කරන්න තියෙන්නේ. ඔයාට දැන් තේරෙනවනේ වැඩි කරගන්න. පස්සරක් එක 5යි. පස්සරක් 4 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. පස්සරක් 4 20යි 2යි 22යි. ඔන්න ඔය වගේ ගානක් තමයි එන්නේ. BC සමානයි 22.05යි කියලා එනවා. BC සමානයි 22.05යි මීටර කියලා එනවා. හරි. එතකොට දැන් ඔයා BC හොයාගත්ත නිසා මම මේ පැත්තෙන් හදන්නම්. BC හොයාගත්තා. ඔයාට දැන් ලියන්න පුළුවන් BC සමානයි DC. BC සහ DC සමානයි. එම නිසා BD කියන සම්පූර්ණ පාදය සමානයි සම්පූර්ණ BD සමානයි 22.05 වැඩි කිරීම 22.05 මීටර වැඩි කිරීම කීයද? 2. මේ කැලලයි සමානයි නම් මෙයා දන්නවනම් මේ කියන්නේ ඒ වගේ දෙගුණයක් නේ. එතකොට කීයද පුතේ? 44.1 මීටර. මේ 0.5 වැඩි වුණාම දෙකෙන් 1 එනවා. දැන් එයා හරි. එතකොට දැන් ඔයා මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ මෙන්න මේ පාදය දන්නවා. කීයද? 44.1 මීටර. දැන් ඔයා හොයන්න ඕන ඔයාගේ ටාගට් එක දිහා බලන්නකො. ඒ වෙලාවට ඒ මොහොතට වෙන අය පොඩ්ඩක් අමතක කරන්න. දැන් ඔයාගේ ටාගට් එක මෙන්න මේ කෝණේ හොයන එක. මේ කෝණයට සාපේක්ෂව ඔයා හොයාගත්ත පාදය සහ ඔයා දැනටමත් දන්න පාදය කොයි කවුරුද කියලා බලන්න. මෙයානේ හොයන්න ඕනේ. එයාට සම්මුඛව තමයි ඔයා දැන් මේ හොයාගත්ත පාදයේ ඉන්නේ. සම්මුඛ පාදේ. එතකොට දීලා තියෙන 50 ඉන්නේ මේ කෝණයට බද්ධ වෙච්ච පාදයේ විදිහට. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කියන්නේ මොනවාද අවස්ථාව? සම්මුඛ පාදයේ එනවා නම් cos එන්නේ නැහැ. tan සම්බන්ධයෙන් අපි ඒක ලියමු මෙතනින් ලස්සනට. කවුද ත්‍රිකෝණේ නම? ත්‍රිකෝණේ නම කවුද? මගේ ත්‍රිකෝණේ BED. BED ත්‍රිකෝණය සලකා. BED ත්‍රිකෝණය සලකා. දැන් අපි එයාගේ tan අගය ගන්න හින්දා අපි කෝණේ නම ලියනවා tan DEB නැත්නම් BED. tan BED සමානයි කවුද? කවුද එන්නේ සම්මුඛ පාදය? BD. සම්මුඛ පාදය BD බෙදීම බද්ධ පාදය BE. දැන් පුතේ බෙදිල්ලක් තියෙන්නේ. tan BED ද වෙන දෙන්න නම් නැහැ. අපි BED කියලාම ගමු. හැබැයි අගයන් ටික ගන්න පුළුවන් 44යි. 0.1 බෙදීම 50. ඔන්න ඕකෙදි ඔයාලා කිසිම දෙයකට බය වෙන්න එපා. 44.1 බෙදීම 50 කියන්නේ ඔයාට 50න් බෙදන්න බැරි වුණාට 5න් බෙදන්න පුළුවන්. මේ බිඳුව අයින් කරලා මේ දශම දිත මෙතෙන්ට ගේන්න. ඒතර 4.41 5න් බෙදන්න තියෙන්නේ. 4ට 5 වන්නේ බිඳුව වර 5 බිඳුවයි 4ක් ඉතුරුයි. දශම දිත තියාගන්න පළවෙනි එක්කෙනා පහලට ගන්නනේ යන්නේ. 44ට 5 වරක් 8යි 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි. මේ එක ගන්නවා 41ට 5 වරක් ඒත් 8යි 8 වරක් 5 40යි එකක් ඉතුරුයි. දශම දිත තියෙන නිසා බිඳු කට්ටයගේ 10ට 5 ඒවා 2යි. එතකොට මෙතනින් එනවා tan BED ගේ
බිඳුවයි දශම 8.8.2 බිඳුව කියලා දාගන්න නැත්නම් මේ අමුතු එකක් ආව කොහොමද මේක හොයන්නේ කියලා කුලප් වෙනවනේ 0.8.2 බිඳුව කියලා දාගන්න මොකද ස්ථාන හතරකට තමයි tan වල තියෙන්නේ කෝණේ. එතකොට ඔයාලට දැන් තියෙන්නේ tan පිටුවේ ප්‍රකෘති ටැන්ජන පිටුවේ ඔන්න ඔය අදාළ අගයට ගැලපෙන කෝණේ කවුද කියලා හොයාගන්න. මේ කෝණේ හොයාගන්න තියෙන්නේ ප්‍රකෘති ටැන්ජන පිටුවේ. එතකොට ඔයාලට ලියන්න පුළුවන් කෙලින්ම tan 9 කියලා දාලා DED ගේ අගේ ලියන්න පුළුවන් මේ නාගේ බලන්න 88.20 0.882 බිඳුව 0.8 පළවෙනි පිටුවේ තියෙන්නේ ඒ කියන්නේ tan වල පළවෙනි පිටුවේ 8.8.2 බිඳුව ළඟම එක්කිනා ගන්න පුතේ 8.8.2 බිඳුව 8.47 වැඩි 8.7.96 තියෙනවනේ 8.7.96ට 41යි කලා අංශක 41යි කලා 25 තර 44 આવොත් කොහොමද වෙනව ඒ උනට හරි එක ගන්න එපා කීය දෙන්නේ 25න් 10ක් ගියොත් 15යි කලා පැත්තේ 15යි 41යි 26යි වෙනස කීයද 15යි නේ එන අංශක 15යි කලා 15යි එම නිසා වෙනස විශාලයි කාට වඩාද අංශක 15ට වඩා ඔච්චරයි ඔක තමයි ගානේ අහන්නේ මේක අවසාන කොටස දැන් ඕගොල්ලෝ අහන්න එපා අපිට එකපාර මේක විතරක් හදන්න බැරිද කියලා හරිද එකපාර මේක විතරක් හදන්න පුළුවන් මේවා දිව්‍යඥාණයෙන් පහළ වෙනවා නම් වගේ තේරෙනවද ඒක ගන්න තමයි ටාගට් කරේ මේක අහන්න පොඩි සරල ඇනලයිස්මන්ට් එකක් දෙන්න මොකද වෙන ගණන් හදන්න වෙලා මදි අහගන්න මෙන්න මෙච්චරයි කතන්දරේ මෙයා දීලා තිබ්බා මෙයා දීලා තිබ්බා මෙයා දීලා තිබ්බා හරි එතකොට අපි මේ ත්‍රිකෝණය වෙනම වෙන් කරගෙන මෙන්න මේ BC දිග හොයාගත්තා තේරුම් ගන්න මේ BC දිග හොයාගත්තේ මොකටද මේ BC දිග මෙයාට සමාන නිසා එතකොට මෙයා දන්නවද ඔයා ඒ ගාන දෙකෙන් වැඩි කරොත් සම්පූර්ණ මේ දිග හොයාගන්න පුළුවන් එයා හොයාගත්තේ මොකටද එයත් දන්නවනම් මෙයත් දන්නවනම් මේ කෝණේ හොයාගන්න පුළුවන් පැහැදිලිද එහෙනම් මේ දිග සහ මේ දීලා තියෙන දිග ඇසුරෙන් මෙතන කෝණේ හොයාගෙන මේ කෝණේ අතර විශාලත්වය තමයි මේ තර්ක කරලා ගත්තේ ඒකට අපිට කරන්න ඕන උනා පාදයක් හොයන්න ඕන උනා මේ දිනේ පාදේ හොයපු එක BC පාදේ හොයපු එක ඒකට අපිට sin පාවිච්චි කරන්න උනා ඊට පස්සේ හොයාගත්ත පාදෙත් ඇසුරෙන් ගාන ගොඩ දා ගන්න අපිට මේ කෝණේ හොයාගන්න tan පාවිච්චි කරන්න ඕන සම්පූර්ණ කරගන්න